දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මට කරන්න කියලා විශේෂ වැඩක් තිබුණේ නෑ. ඉතින් මේ දවස් ටිකේම මම ෆ්‍රී එකේ ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් මට අද හිතුණා ඔයාලට වීඩියෝ එකක් අරන් ආවනම් හොඳයි කියලා. මම මුලින්ම කරේ මගේ ඇඳ අස් කරගන්න එක. මොකද මම හරිම කැමති මගේ ඇඳ හරිම ලස්සනට ක්ලීන් එකට තියෙනවට. දස් කරලා මං දැන් මගේ තේක බොන්න තමයි හදන්නේ. තේක නම් උදේම අම්මා හදලා තමයි තියෙන්නේ. පස්සේ මම ඇහැරුණාම තේක රත් කරගෙන බොනවා. ඉතින් මම දැන් කේක් කෑල්ලකුත් එක්ක තේක අරන් ආවා බොන්න. මට මෝර්නින් රුටීන් එකක් කියලා නෑ. මොකද මම ගොඩක් කාලයක් ගෙදර නෙමෙයි හිටියේ. ගෙදරින් පිට මගේ ජොබ් එක කරන තැන තමා මම හිටියේ. ඉතින් මම දැන් ගෙදර ඇවිල්ලා මාස 1.5 2ක් වගේ තමයි වෙන්නේ. ඉතින් එතකොට මගේ ජොබ් එක කරන කාලේ මගේ රුටීන් එක වෙනයි. දැන් මං අලුතෙන් හිතාගෙන ඉන්නවා මගේ මෝර්නින් රුටීන් එක මගේ ලයිෆ් එකේ ගොඩක් චේන්ජස් කරගන්න. මොකද එහෙම නැතුව අපි ඔහේ ජීවත් වෙනකොට අපේ ජීවිතේ අපේ දවස් ඔහේ ගෙවිලා යනවා අපිට දැනෙන්නේවත් නැතුව. ඉතින් මම මේ ඇලෝවෙරා තමයි මූණේ ගාන්නේ. මොකද මම පහුගිය දවස් ටිකේම සීෆුඩ් කාලා ඇලර්ජි වෙලා තමයි හිටියේ. මොකද මූණේ පිම්පල්ස් එහෙම ගොඩක් දාලා තිබුණා. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක ඇත්තටම ගොඩ හරියක් හොඳයි. ඉතින් මම මේක දැන් දිගටම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම හරිම ආසයි මල්වලට. ඒක නිසාම මම මගේ රූම් එකෙන් එහා පැත්තේ පුංචි ලස්සන ගාඩන් එකක් හදාගෙන තමයි ඉන්නේ. එතන තාම වැඩ කම්ප්ලීට් වෙලා නැහැ. හැබැයි මං තනකොළ හිටවලා මල් පැල ටිකක් හිටවලා හරිම ලස්සනට හදාගන්න ගමන් තමයි තියෙන්නේ. තාම තනකොළ එහෙම සම්පූර්ණම වැවිලා නැහැ. මල් පැලත් තාම ලොකුවට හැදිලා නැහැ. තව මල් පැල ගේන්න ඕන. තව මල් පැල ටිකක් හිටවන්න ඕනේ. ඉතින් මේ තමයි මගේ ළඟ තියෙන පුංචි මල් පැල ටික. මෙතන තව මල් පැල කීපයක්ම තිබුණා. හැබැයි මම දාපු කොම්පෝස්ට් එකේ අවුලක්ද දන්නේ නැහැ. මල් පැල ගොඩක් මැරුණා. මට හිතෙන විදිහට කොම්පෝස්ට් එක පොඩ්ඩක් පැලවලට සැර ඇති. මේ මල් පැල මැලවිලා තියෙන්නේ ඒ නිසා. ඉතින් තව මල් පැල ගෙනල්ලා මේ පැත්ත හදන්න ඕනේ. මට මල් පැල ගන්න තැනක් හරියට තාම හම්බුනේ නැහැ. හම්බ වෙච්ච තැන්වල තිබුණු ලස්සන මල් පැල ඔක්කොම වගේ මම අරගත්තා. තව මල් පැල ටිකක් හිටවන්න ඕනේ. මම හිතාගෙන ඉන්නේ
මේ පැත්ත මල් පැල ගොඩාරියක් හිටවලා මල් වලින් හරිම ලස්සනට මල් ගොඩාක් තිබුණාම හරිම ලස්සනයිනේ. ඉතින් එහෙම හදාගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මට මේ දවස් ටිකේ මේ පැත්ත අතු ගහන්න බැරි වුණා. ඒක නිසා මම මේ පැත්ත පොඩ්ඩක් අතු ගෑවා. අතු ගෑවට වැඩක් වෙන්නෙත් නැහැ. මොකද මේ දවස්වල මාරම හොලං අපේ පැත්තට. ඉතින් අතු ගෑවට අනිත් පැත්තට ආපහු කොළ ගොඩාක් ඇවිල්ලා මේ පැත්තේ රැඳෙනවා. ඉතින් කමක් නැහැ. මම උදේම අතු ගෑවා. අතු ගාලා තමයි ඉතුරු වැඩ ටික මම කරන්න පටන් ගත්තේ. මම හරිම ආසයි කොෆී බොන්න. ඉතින් ඉස්සර නම් මම කොෆී 2ක් විතර බොනවා දවසට. හැබැයි දැන් මම එච්චර කොෆී බොන්නේ නැහැ. ඒක මම හිතලාම අඩු කරගෙන තියෙන්නේ. ඉතින් අද මට හිතුණා කොෆී එකක් බොන්න ඕනේ කියලා. මොකද දැන් මගේ උදේ මට තිබුණු වැඩත් ඉවරයි. දැන් මට වොෂ් එකක් දාගන්න යන්න තමයි තියෙන්නේ. හැබැයි වොෂ් එකක් දාගන්න යන්න කලින් කොෆී එකක් බීලා ටික වෙලාවක් ඉඳලා යන්න ඕනේ කියලා හිතුණා. අපේ ජීවිතය කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. මොකද අපි ප්ලෑන් කරන් ඉන්න දේවල්, අපි බලාපොරොත්තු වෙලා ඉන්න දේවල් අපේ ජීවිතේට ඒ විදිහටම හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේට මොන ප්‍රශ්නයක් ආවත් අපි කරන්න ඕනේ හොඳින් ඒ දෙයට මුහුණ දෙන එක. මොකද අපි හිතන් හිටියට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.